වැකේෂන් තමයි. වැකේෂන් කියන්නේ මිඩ් වැකේෂන් එක සතියක් නෙමෙයි. ඉතින් මම ගෙදර ආවේ. ඒක පොඩ්ඩක් පරිසරය වඩා වෙනස් වෙලා වගේ වෙන්නේ. ඉතින් අද මගේ බර්ත්ඩේ එක. හරිද? ඉතින් හින්දා අපේ අම්මා පන්සලට දානි බාර අරන් තියෙනවා. ඉතින් කට්ටිය වෙලාවේ බිසි. අම්මගේ යාළුවොත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ආලා දිගට vlog එක බලන්න. එතකොට බලාගන්න පුළුවන් අද දවස් මගේ කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දි නම් දානි උයලා තිබ්බේ අපි 10:00 වෙද්දි පන්සලට යන්න ඕන. මොකද දවල් දාන හින්දා 12ට කලින් යන්න ඕනනේ. අපි මේ දානි දුන්නේ සාංගික කරලා. ඒ කියන්නේ අර සාමාන්‍ය මුර දානයක් වගේ අර දානි බාර දීලා එනවා වගේ නෙමෙයි. මේක අර හාමුදුරුවෝ දානි වරඳන කන් ඉඳලා අර හාමුදුරුවෝ ගෙදරට වඩාම වරදින දානි වගේ තමයි අපි මේක පන්සලට දුන්නේ. ඒ දවස ඉරිදා දවසක් වුණාට දහම් පාසල් නම් තිබ්බේ නැහැ. ඒ වුණාට ඒ ළමයි ඇවිල්ලා ඉඳියා. මොකද ඒ දවස් ශ්‍රම දානයක් තිබ්බා. ඉතින් මමත් ඒ කාලේ දහම් පාසල් ආවේ මේ පන්සල තමයි. මං කැමතිම මේ තියෙන නිදහස් බවට. අර කතාවට කියන්නේ දැක්කට ඇති හිත නිවෙන්න වගේ. අන්න ඒ වගේ තමයි මේ පන්සල. ඇත්තෙම අපි මොනතරම් දුකක කරදරයක ඉඳියත් මේ පන්සලට ගිහිල්ලා බුදුන් වහන්සේලා ආවට පස්සේ අපේ හිතට දැනෙන මාර්ම සැනසීම. ඊට පස්සේ දානි වැඩත් ඉවර කරලා අපි ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් තිබ්බ රාජකාරිය තමයි දානි බෙදන්න යන එක. දැන් ඉතින් මේ මායි අම්මයි ඒ වගේ ගමනක් යන ගමන් තමයි ඉන්නේ. කොහෙ ගියත් මට බලු යාළුවෝ ටිකක් නම් කොහෙන්ම හරි හම්බ වෙනවම තමයි. එද්දි මට හිතුණා මෙන්න මේ කැලෑ මල් ටික කඩාගත්තා නම් හොඳයි කියලා. මට අලුත් ස්ටඩි ටේබල් එකක් හම්බුණා බර්ත්ඩේ ගිෆ්ට් එකට. ඉතින් ඒකට තියන්න ඕනේ කියලා තමයි මම කඩාගත්තේ. අද ඉතින් මගේ බර්ත්ඩේ එක කියලා එහෙම විශේෂයක් නැහැ. කොහොමත් මං ගෙදර ආවට පස්සේ වැඩපුර කරන්නේ අම්මත් එක්ක ඇවිදින්න යන එක. ඉතින් අදත් ඒ වගේ තමයි වැඩ ගාගයකට තමයි අදත් ටවුන් එකට ආවේ. ඒ වුණාට මේ පාර මගේ බර්ත්ඩේ එක ටිකක් මට විශේෂයි. මොකද මම මේ පාර ගෙදර වැකේෂන් ආවේ ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න හිතාගෙන. කියන්නේ මගේ රූම් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න හිතාගෙන මම ආවට පස්සේ. හැබැයි මම එද්දිම අපේ අම්මයි මල්ලි තාත්තයි කට්ටියම එකතු වෙලා මගේ රූම් එක මම ආස කරන විදියට හදලා තිබ්බා. ඉතින් ඒක තමයි මේ පාර මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් මම ගෙදර එද්දි ඒක දැක්කට පස්සේ ඇත්තෙම මාරම සර්ප්‍රයිස්. ඉතින් ඒ වගේ දෙයක් මම ඇත්තෙම බහිනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තෙම මට මේ බර්ත්ඩේ එක ටිකක් විශේෂයි. මොකද මේ වගේ ගිෆ්ට් එකක් මට හම්බෙච්ච පළවෙනි පාර. ඊට පස්සේ අපි ටවුන් ගිහින් එන ටිකට අපේ මල්ලි නැන්දයි කට්ටිය එකතු වෙලා මෙන්න මේ චූටි සර්ප්‍රයිස් එකකට ලෑස්ති කරලා තිබ්බා. ඉතින් මෙන්න මේක තමයි මට මේ පාර හම්බෙච්චි ලොකු බර්ත්ඩේ ගිෆ්ට් එක. මේ දේවල් මෙමරි එකක් විදිහට තියාගන්න ඕනේ කියලා හිතච්ච හින්දා තමයි මං හිතුවේ මේ පාර vlog එකක් කරන්න ඕනේ කියලා. අපේ මල්ලිත් මේ පාර මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් මෙන්න මේක තමයි එයා මට මේ පාර දුන්නේ. ඉතින් බර්ත්ඩේ වුණාට අද දවසත් සාමාන්‍ය විදිහට ගත වුණා. ඊට පස්සේ මම මේ දවස්වල බලන කොරියන් ඩ්‍රාමා එකේ අලුත් එපිසෝඩ් එකක් දාලා තිබ්බා. ඉතින් මම ඒකත් මේත් එක්කම බලන්න ගත්තා. ඔයාලත් මේ හිස්ටොරිකල් කේ ඩ්‍රාමා වල ෆෑන් කෙනෙක්ද? එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරිද? ඒකත් බලලා මම ටු-ඩු ලිස්ට් එකක් හැදුවා. මොකද මේ අපිට වැකේෂන් වලින් පස්සේ එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒකට පාඩම් කරන්න ඕන. දැන් දවස් 2-3ක් යනවා ඇවිල්ලා. හැබැයි මම මේ විදිහට පාඩම් කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා මම ටු-ඩු ලිස්ට් එකක් හැදුවා. එතකොට ටු-ඩු ලිස්ට් එකක් හැදුවොත් අනිවාර්යෙන් මේ ටික ඒ දවසේ කවර් කරන්න අපි try කරනවානේ. ඒ හින්දා. ඉතින් ඉස්සරහට මට ඔයාලට ස්ටඩි vlog එකම ගේන්න පුළුවන් වෙයි. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතිව channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන්න. ඒ වගේම comment එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගෙන් එන්නම්. bye.